ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි එකතු වෙලා ඉන්නේ කවියක රස වැඩසටහනට. ඉතින් තුෂි මට ඉස්සෙල්ලාම කියන්නකෝ බලන්න චන්ද්‍රරත්න මානවසිංහ මහතා කියන්නේ කවුද? චන්ද්‍රරත්න මානවසිංහ මහතා ගීත නාට්‍ය රචකයෙක්, ගීත රචකයෙක්, කාව්‍ය රචකයෙක්, ඒ වගේම පුවත්පත් කලාවේදියෙක්. කියන්න බලන්න හීරන් මෙතුමා ලියපු ගීත නාට්‍ය මොනවද කියලා. මෙතුමා ලියපු ගීත නාට්‍ය වන්නේ මනෝහාරිකා සේපාරිකා ගීත නාට්‍ය දෙකයි. කියන්නක බලන්න ගීත දෙකක්. මෙතුමා ලියපු ගීත දෙකක් වන්නේ මහබෝවන්නම සහ සරස්වතී අභිනන්දනයයි. කියන්නක බලන්න මෙතුමා ලියපු කාව්‍ය රචනා. මෙතුමා ලියපු කාව්‍ය රචන තමයි මේ කිරි, වෙසක් මිහිර, ගුරුගෙදරට යන අතරමඟ, ඇත්ගාලේ දරු පෙම, මගේ රට. ඉලාරක හෙල්මැලි පිටි අතරින් සැලිසැලි, කනට නොයන හිතට දැනෙන සිරිසිලියක පැටලිලා. අහලා බලමු සිනා කුමරි පද්‍ය පන්තියෙන් කියවෙන මොකක්ද කියලා. ඔව්. සිනා ගැන කියන්න කලින් ඇස්පියාගෙන පොඩි වෙලාවක් අහගෙන ඉන්නවා. ඔන්න දැන් ඇස්පියා ගත්තහම ඔයාලා මතක් කරගන්න ඕන රෑ තරු පිරිච්ච අහසක්. මතක් කරගත්ත නේද? ඔව්. එතකොට පුතේ මේ ලස්සනට තරු පිරිච්ච අහස හැමෝටම පේන්නේ එකම විදියට. හැබැයි ඒ අහස දිහා බලලා ඒ සිද්ධිය වචන වලට පෙරලන්න කිව්වොත් බොහෝ දෙනෙක් එකම විදියට වචන වලට පෙරලාවි. අහසේ තරු පිරලා තියෙනවා කියයි. නැත්නම් අහසේ තරු ගොඩාක් තියෙනවා කියයි. ඒ උනාට දැන් ටිකකට කලින් අපේ අර පුතෙක් කිව්වේ මං හෙව්වහම පැලක් උඩ රාත්‍රී කාලේ ඉන්නකොට දැනෙන හැඟීම කොහොමද කියලා දරුවෙක් කිව්වා නේද? වලාකුලක පාවිනවා වගේ දැනෙයි කියලා ගස පැද්දෙනකොට. මොකද සීතල සුණගත් එනවා. අන්න ඒක හරි අපූර්ව හැඟීමක්. ඉතින් ඒ වගේ දැන් මේ අහස තරු පිරලා තියෙනකොට කෙනෙක් කියන්න පුළුවන් තරු ඇස් ඇරෙනවා. තරු ඇසිපිය ගහනවා කියලා. තව කෙනෙකුට ඒක පේන්න පුළුවන් තරු අකුරු වලින් කවුරු හරි අහස පුරාම ලස්සන කවියක් ලියලා කියලා. මෙන්න මේ වගේ පේන හිතෙන අය තමයි අපූර්ව විදියට හිතන මිනිස්සු කියන්නේ. මෙන්න මේ අපූර්ව විදියට වෙනස් විදියට හිතන අය හින්දා ලස්සන නිර්මාණ බිහි වෙනවා. එහෙම අපි දකින දේවල් වෙනස් විදියට දකින වෙනස් විදියට හරි ලස්සනට කියන්න පුළුවන් මිනිස්සුන්ට අපි කියනවා ඒව වචන කරාම කවියෝ කියලා. ඒ කවි ලියන අය තමයි අපි මේ කවියෝ කියලා හඳුන්වන්නේ. ඒ වගේ හරි අපූර්වට ලස්සනට අපි හැමෝම දකින දේවල් හැමෝටම දකින්න බැරි තරම් ලස්සනට දැකලා ඒක අනිත් අයටත් රස විඳින්න ඉදිරිපත් කරලා තියෙන කෙනෙක් තමයි අපේ චන්ද්‍රරත්න මානවසිංහ මහත්මයා. ඉතින් පුතේ අපි හැමෝටම බැහැනේ කවි කරන්න. අපි හැමෝටම ලස්සන දේවල් හිතෙනවා. හැබැයි සමහරුන්ට ලස්සන අදහස් ලියා ගන්න බැහැ. ඉතින් අපි හැමෝම වෙනුවෙන් Tamanට දැනෙච්ච ලස්සන අදහස් ලියන මිනිස්සු හරි ලස්සන හිත් තියන අය. දැන් මේ ස්වභාව ධර්මයේ හරි අපූර්ව සිදුවීම් වෙනවා. මල් කතා කරනවා. ඇහිලා තියෙනවද දන්නේ නැහැ. මල් කතා කරනවා. මල් කතා කරන භාෂාව තමයි සුවඳ. ඉතින් මේක හැමෝටම හිතෙන්නෙත් නෑ, හැමෝටම දැනෙන්නෙත් නෑ. ඒක දැනෙන්නේ ලස්සන හිත් තියෙන අයට. මේ හුළඟ සින්දු කියනවා. ඒකත් හැමෝටම හෙන්නේ නෑ. ඒකට ලස්සන හිතක් තියෙන්න ඕන. ඉතින් මේ චන්ද්‍රරත්න මානවසිංහ මහත්මයා කියන්නේ ස්වභාව සෞන්දර්යයේ කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන හරිම ලස්සන සිදුවීම් හරි ලස්සන විදියට කවි කරපු
කවියෙක්. මෙතුමා කවියෙක් විතරක් නෙවෙයි. තවත් බොහෝ ශේෂ්ත්‍රවල දක්ෂතා තිබිච්ච කෙනෙක්. ඉතින් මේ සිනා කියන පද්‍ය පන්තිය කෝමල රේඛා කියන පොතෙන් තමයි අරගෙන තියෙන්නේ. පොතේ තියෙන්නේ ඈට වසඟ නොවනු කවුරු කියලා තමයි කවි පෙළේ නම. ඉතින් මේකේ පළවෙනි කවිය හරිම ලස්සනයි. S2 පියාගෙන අහලා බලමුකෝ. සිලිලාරක හිල්මෙලි පෙති අතරින් සෙලි සෙලි සිලිලාරක හිල්මෙලි පෙති අතරින් සෙලි සෙලි කනට නොයන සිතට දැනෙන සිලි සිලියක පැටලිලා. සිලිලාර කියන පුතේ ජලතලාවක්. පොඩි පොකුණක් වෙන්නත් පුළුවන්. මේ ජලතලාවල පිපෙනවා විවිධ මර වර්ග. ඉතින් මේ මල් වර්ග අතරේ සමහර වෙන මේ හෙල්මැලි කියන්නේ සුදු පාට මල් වර්ගයක්. මේවා සුදු ඕලු වෙන්නත් පුළුවන්. සුදු පාට කුමුදු මල් වෙන්නත් පුළුවන්. සුදු පාටින් පිපෙන මල් වර්ගයක්. ඉතින් මේ මල් වල පෙති අතරින් සැලි සැලි ඇවිල්ලා කනට දැනෙන්නේ නැති හිතට දැනෙන සිලිසිලියක පැටලෙනවලු. ලෝකයේ තියෙන සුන්දරම දේවල් පුතේ අපි කාටවත් ස්පර්ශ කරන්නත් බැහැ, හරියටම දකින්නත් බැහැ, අහන්නත් බැහැ. ඇත්තම කිව්වොත් ලෝකේ තියෙන ලස්සනම දේවල් දැනෙන්නේ අපේ හදවතට. ඉතින් ඒවා හදවතින්ම තමයි විඳින්න ඕනේ. මේ ස්වභාව සෞන්දර්ය කියන එක මේ ස්වභාව ධර්මයේ සුන්දරත්වය අපේ හදවතට තමයි දැනෙන්නේ. ඉතින් බලමු මේ සිලිලාරක හෙල්මැලි පෙති අතරින් සැලි සැලි මොකද්ද මේ දකින්න සුන්දරත්වය කියලා. මේ කවියක් අපි රස විඳිනකොට පුතේ අපි එක එක්කෙනාට රස විඳින්න පුළුවන් විදිය වෙනස්. දැන් මට මේ දැනෙන විදියම නෙමෙයි වෙන්න පුළුවන් දරුවෝ ඔයාලට දැනෙන්නේ. මම කියලා දුන්නට පස්සේ මීට වෙනස් විදියට ඔයාලට මේව රස විඳින්න පුළුවන් නම් මේ කවියක් කියනකොට මීට වෙනස් දෙයක් දැනෙනවා නම් ඔයාලත් කියන්න ඕනේ. මෙහෙම තියෙනවනේ ලා අඹදලු නම දම් පාටින් ඔපදමා සඳකෙන් මිනි කෙට අස්සින් උල්පත් වල කිමිදිලා. ලා අඹදලු පුංචි කාලේ දම් පාටයි. හරි ලස්සනයි. ඒ වගේම හරිම සිනිඳුයි. හරිම මොල කැටි. මේ ලා අඹදලු නම දම් පාටින් ඔපදමලා දම් පාටින් ඔපවත් කරලා සඳකෙන් සඳේ ආලෝකයෙන් අතරින් මිනි කැට කියන්නේ මැණික් කට අස්සෙන් එතකොට උල්පත් අස්සේ කිමිදෙලා. මොකද්ද මේ දකින්න සුන්දරත්වය? මෙච්චර ලස්සනක් දකින්නේ කුමක් නිසාද? කෙසෙල් ගසින් මතුවෙලා ගොබය වටින් දැවටිලා කිරි පාටට ඔපලාගෙන අහසට පැන පාවෙලා. කෙසෙල් ගසේ අර ගොබයේ මුලම හරිය හරි ලස්සනයි, කිරි පාටයි. ඊතන හරි ඒ හැම තැනකම තියෙන්නේ මේ ගනිපු ස්වභාව ධර්මයේ ගනිපු සුන්දර තැන්වල තියෙන්නේ හරි අපූර්ව නිර්මල බවක්, පිවිතුරු බවක්, අලුත් බවක්, නැවුම් බවක්. ඉතින් මේ මෙහෙම අරගෙන තියෙන්නේ හුඟක් ලස්සනම දෙයකට වෙන්නේ නැති. බලමුකෝ අපි. නෙළුම් මලේ පෙතිසලා පොබු දොව මින් නොමතලා බට්ට වටේ රීණු පොකුර රතු පැහැයෙන් සරසලා. ඉතින් මේ නෙළුම් මලේ අර පෙති අපි දන්නවා නෙළුම් මලේ පෙති විහිදෙනවා. සමහර වෙලාවට ඔයාලා පුංචි කාලේ නෙළුම් පොහොට්ටු පොඩි කාලේ අරගෙන ඇවිල්ලා නෙළුම් මලේ පෙති හිමීට විකසිත කරනවා නේද? ඊට පස්සේ ඔයාලා දකින්න පුළුවන් නෙළුම් මලේ තියෙනවා මැද රේණු. ඒ රේණු තියෙන නෙළුම් මලේ බට්ට වටේට. මම හිතන්නේ ඔයාලා කාලත් ඇති සමහර විට. ඉතින් නෙළුම් මලක් හොඳට පිපුණාම තමයි දැක ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අර නෙළුම් මලක හොඳට පිපිච්ච හරි ලස්සන මේ අසිරය. බලමු මොකේද ඒ තියෙන්නේ කියලා. ඊළඟට කියනවා ගොයම් කොලේ ඇලෙන්නේ නැතුව දිය බින්දුවල මේ විතරක් ඇලි ඇලිලා
ඊළඟට පෙරලි සෙල්ලම් කරලා ආපහු දිය රැල්ලටම එක්කෙනවලු. ඔයාලා දැකලා ඇති නෙළුම් කොළයක් උඩට වතුර බින්දු හෝ පිනි බින්දු වැටුනම ඒක නෙළුම් කොළ යැලෙන්නේ නැහනේ. ඒක නෙළුම් කොළේ උඩම දඟලලා උලඟකට හරි අපි අතින් හෙලෙව්වොත් හරි ඒක ආපහු වතුරටම වැටෙනවා. ඒකත් හරි අපූර්ව ලස්සන සිදුවීමක්. මේවා එකක්වත් අපි දැකලා නැති ඒවාවත් නොදන්න ඒවාවත් නෙවෙයි. අපි දැකලා පුරුදු. හැබැයි අපි ඒ තරම් ලස්සනට හිතලා නැති දේවල්. දැන් ආයි කියනවා මතු පිට නැග සුදු වලා. අර පුතා කිව්වා වගේ සුදු වලාකුලක් උඩ නැගලා හිම කඳු උඩ ඇවිදලනවලු. හිම කඳු උඩ ගිහිල්ලා සඳ එළිය ගලාගෙන යන වෙලාවක නිල් අහසේ මී අත ඇවිදිනවලු. බලමු මෙච්චර ලස්සනක් දකින්නේ කොහේද කියලා. කවුද මේ ලස්සන දකින්නේ? සිනිඳු කොපුවේ ඇදහිලා හරි ලස්සන දෙයක්. සිනිඳු කොපුවක් අස්සේ පුවක් මලක් එළියට ඇවිල්ලා. පුවක් මලේ ඇද්දත් පාටයි, ලා කහ පාටයි. අර තියෙනවනේ චූටි ඇට වගේ කිනිති වල. ඉතින් මේ කිනිති දිගේ ඒව කියන්නේ මේ හරි ලස්සනට අලවලා කියලා. අතරේ දිග බඩ වැටි වැලි කහ මල් වල ගැටි ඉඳු නිල් මිනි එලියක් දී දැවටි එක සැටි. ඉඳු නිල් මිනි තද්ද නිල් පාට එලියක් දීලා දැවටෙනවලු. නිකම්ම නෙවෙයි දිග බඩ වැටිව අස්සෙන් ගිහිල්ලා වැලි කහ මල් වල ගැටිලා ඒ වගේ හැපි මොකද්ද මේ සුන්දර සිදුවීම? තව තැනක කියනවා බැස යන ගඟුලැල් පුරා පෙන පිටුවල සැරිසරා. ගඟුලක් බැහැගෙන යනකොට දිය පාරක් ගලාගෙන යනකොට ගඟක් වෙන්න පුළුවන්, වෙනත් දිය පාරක් වෙන්න පුළුවන්, දොළ පාරක් වෙන්න පුළුවන්. ගලාගෙන ඇවිල්ලා පුතේ ඒක උස් තැනකින් බිමට වැටෙනකොට සමහර වෙලාවට චූඩි දියලිත් හැදෙනවා. මේ එහෙම නැත්තම් ඒක හරි ලස්සනයි. එහෙම නැත්තම් මේ ඒ වගේ වෙලාවක පෙන විසිරනවා ඈතට. එහෙම නැත්තම් දිය පාරක් ගලාගෙන ඇවිල්ලා ගල් පරේක වගේ හැපෙන වෙලාවක ලස්සන පින පිඩු hina පුකුරක් වගේ විහිදෙනවා. ඉතින් මේ පින පිඩු ඇස්සෙත් සැරිසරලා ගල්ලෙන් වල ගිරිලෙන් කියන්නේ ගල්ලෙන් වල කඳු ගුල් වල අඳුරත් එක්ක කොඳුරන්නේ නැතුව ඉඳලා ලස්සන තැන් වල ඉන්නේ. හරි? මිනි තලයක තරු හෙලා සඳුකින් එන අඹරලා. මේ තරු මිනි තලාවක් වගේ තියෙන හස් තලාවේ තරු අතුරලා තියෙනවා. එතකොට සඳුකින් එන අඹරලා. සඳුකින් එන අඹරලා එන හදන්නේ සඳුගෙන්. සඳේ පස්සලින් වෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. එම දෝවිලි කුඩු පිඹ එතකොට ඒ හදනකොට ඉවත යනකොට ඇස් තියනවානේ. ඒව දෝවිලි කුඩු පිඹලා යන්නේ විදියට තමයි දේදුණු වල හැඩ දාන්නේ. දේදුණු හදන්නේ. මේක දේදුන්න හැදෙන විද්‍යාත්මක ක්‍රමයන් මේ කියන්නේ. මේ සාහිත්‍ය කියන්නේ පුතේ ඇත්තයි ලෝකෙ සිද්ධ වෙන යථාර්ථයයි මායාවයි අතර තියෙන එකක්. සම්පූර්ණම ඇත්ත කිව්වොත් ඒක ලස්සනම නැති වෙන්න පුළුවන්. සම්පූර්ණම බොරුවක්ම වුණොත් මායාවක්ම වුණොත් ඒක මිනිස්සුන්ට එපා වෙන්න පුළුවන්. ඉතින් මේ දෙක අතරේ තියෙන එකක් මේ සාහිත්‍ය කියන්නේ නිර්මාණ කියන්නේ. ඉතින් ඒ නිසා මේ තියෙන්නේ ඒ වගේ යෙදුමක්. දේදුන්න හැදෙන විදිය. ඔයාලට මීට වඩා වෙනස් විදියකට මේ කවිය ආශ්‍රයෙන් හිතුණොත් ඒකත් කියන්න ඕන. සේපාලික මල් ගුලා රැට හොරින් සොලවලා නැටි රතු කර සිවනලියට බිම හැම තැන විසුරවා. ලස්සන තැන. බලන්න. සේපාලික මල් ගුලා රැට හොරින් සොලවලා නැටි රතු කර සිවනලියට බිම හැම තැන විසුරවා. ඔයාලා දැකලා ඇති සේපාලික මල් උදේ පාන්දරට ගස් යට බිම වැතිරිලා ඉන්නවානේ. සේපාලිකා මල් ගැන ලස්සන සින්දුවකුත් තියෙනවා. දක්කනවද මන්ද? සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි. ඒකත් හරි ලස්සන යෙදුමක්. සේපාලිකා මල් බිමට
වැටෙනවා. හැබැයි එතන ඒ සින්දුව ලියන කෙනා එක දකින්නේ හරි ලස්සනට. බිමට බැහැලා ඇවිදින්න යනවා වගේ. ඒ යන වෙලාව වගේ. ඉතින් මෙතන කියනවා සේපාලික මල් ගුලා රෑට හොලින් සොලවලා. දැන් මේ සේපාලික මල් ගහේ තිබිලා බිමට වැටිලා තියෙන්නේ රෑට හොරින් සොලවලා. මේක ස්වභාව දහමින් ස්වාභාවික වෙන දෙයක්. රෑට මේ සේපාලිකා මල් බිමට වැටෙන එක. ඊට පස්සේ ඒ වගේ නැටි රතු කර ඒ වගේ සේපාලිකා මල් නැට්ට රතු තැඹිලි පාට හෝ රතුට හුරු පාටක් තියෙන්නේ. ඒ වගේ නැටි රතු පාට කරලා සෙවණැලියට අඳුර ටිකක් රෑට පොඩි සෙවණැලි වැටෙනවනේ. හන්දේලිය තියනනම් හන්දේලියත් එක්ක එකතු වෙලා හරි ලස්සන රටා මැවිලා ඒ මැවිච්ච සෙවණැලියට බිම හැමතැනම සේපාලිකා මල් විසිරවල. සුදු පාට සේපාලිකා මල් වල නැට්ට රතු පාටින් පාට කරලා සෙවණැලි වැටිච්ච බිම තැන තැන විසිරවල. මොකද්ද බලමු මේ ලස්සන. ඊළඟට කියනවා ගහ කොළේ නිදි අතරෙදී ලොව නිහඬව තිබියදී රස ගීයක් ගයන ගයන සිහිනවලට ඇදී ඇදී මුළු ලෝකෙම නිස්සබ්දයි. රාත්‍රී කාලයට ගහකොළ නිදි. ඉඳ හිටලා ඇහෙනවා වවුලන්ගේ නාදයක්. එතකොට අර තැනක කියන්නේ ඇසේ ළමා වසු පෙටියක් කෑ ගහන හඬ කියලා. ඒ මේ වගේ ලස්සනට දකින අය ලියපු කවිවල තියෙන. එතකොට මේ වගේ ශබ්දයක් ඉඳ හිට ඇහෙනවා ඇරෙන්න රාත්‍රිය හරි නිස්සබ්දයි. එතකොට මේ වගේ හරි නිස්සබ්දව වෙලාවක ලෝකේම නිස්සබ්ද වෙලා තියෙන වෙලාවක රස හරීම රසවත් මිහිරි ගීයක් ගයාගෙන හීනවලට එනවා. හීන පේනවා. දඟ කරමින් නටනටා ඇවිදින මුළු ලොව වටා ගන්ධබ කුමරියකි මොල කැටි ඇති සුරතල් ගති නුරා. ගන්ධබ කුමාරියක් කියන පුතේ නර්තනයට ගායනයට මේ සෞන්දර්යයට ගොඩාක් ආදරය කරන කෙනෙක්. ඉතින් එහෙම ආදරය කරන කුමාරිකාවක් දඟ කර කර නටනට සින්දු කිය ලෝකයේ ලස්සන තැන් බල බලා ඇවිදින පුංචි සුරතලියක්. සුරතල් ගති පෙන්නුම් කරන. ඇය දුටු දැන තුටු වෙති සිනා නමින් අමතති. ඈ වෙත ලැබි නොවන කෙනෙක් මේ මුළු ලොවෙහිම නැති. මගේ තුන්මෙසි දියණිගේ රසවත් සිහිනය දිගේ සිනා කුමරි නටන කලට දිටිමි සියලු රොව ඇගේ. ඇත්තටම හිනාවට හැමෝම කැමති. ඒ අතරින් එක අයගේ සිනාවල් තියෙනවා. කාන්තාවන්ගේ සිනහවල්, පුංචි ළමයිගේ සිනහවල්, ඊට පස්සේ වියපත් වෙලා ඉන්න පරිණත වෙච්ච කෙනෙක්ගේ මූණේ ඇඳෙන හිනාවල්. මේ හිනාවල් එක විදියයිනේ. ඉතින් මෙතනින් මේ පේන්නේ හරීම ලස්සන පිවිතුරු නිර්මල අලුත් නැවුම් හිනාවක් ගැන තමයි මේ කියවෙන්නේ. ඉතින් ඒ තමයි පුංචිම පුංචි මාස 3ක පුංචි දුවෙක්ගේ සිනාව. ඒ සිනාවක් නිසා තාත්තෙක්ගේ හිතේ මැවෙන චමත්කාරය ලස්සන. පුංචි දුවගේ හිනාව හදවතින්ම විඳින තාත්ත කෙනෙක්ගේ හිතේ මැවෙන ලස්සන. සමහර විට අපිට හිතන්න පුළුවන් දැන් මේ සිනා වෙනකොට අපි හරි ආසයි පුංචි බබෙක්ගේ හිනාව බලන්න. ඒක හරිම ලස්සනයි පුතේ. ඉතින් මේව ලස්සනට හිනා වෙනකොට තාත්තා කෙනෙකුට හිතෙන්න පුළුවන්, අම්මා කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ චූටි දෝනි මෙන්න මේ වගේ ලස්සන තැන්වල හීනෙන් ඇවිදිනවා ඇති. මගේ චූටි දෝනි ජල තලාවල් මතු පිට හරි ලස්සනට ඇවිදිනවා ඇති. චූටි නෙළුම් මල්, ඕලු මල් දිහා බලාගෙන hina වෙනවා ඇති. එතකොට මගේ චූටි දෝනි අර මොනවාද සීපාලිකා මල් වැටලා තියෙන බීම හිමීට චූටි කකුල් තියලා ඇවිදිනවා ඇති හීනෙන් නේද? ඒකට අම්මලට හිතෙනවා ඇති මේ චූටි දුව මේ වගේ ලස්සන තැන්වල ඇවිදිනවා කියලා හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර චූටි දුවගේ හිනාවේ මෙන්න මේ තරම් ලස්සනක් තාත්තා කෙනෙක් දකිනවා ඇති. කියන්නේ ජලතලාවල් මතු පිටු පිපිලා තියෙන නිලුම් මල් වල තියෙන ලස්සන, ඊට පස්සේ අහසේ පුරා ඉහිලා තියෙන තරු වල තියෙන ලස්සන,
සඳෙල්ලිය තියෙන ලස්සනේ, රත්තරන් පාට හඳෙල්ලිය තියෙන ලස්සනේ තාත්තා කෙනෙකුට පේනවා. දම් පාට අඹ දැල්ලක තියෙන මුදු මොලොක් බව, ඒ පිරිසුදු පාට, ඊට පස්සේ ඒ හරි තියෙන මොල කැටි බව, මේ සියලුම දේවල් මේ දුවගේ සිනාවත් එක්ක කැටි වෙලා පුංචි දුවෙක්ගේ හිනාව දිහා බලාගෙන ඉන්න තාත්තා කෙනෙකුට දැනෙනවා. දුවෙක් කියන්නේ කොහොමත් තාත්තා කෙනෙකුට ලෝකේ තියෙනම වටිනාම වස්තුවනේ. දුවෙක් කියන්නේ තාත්තා කෙනෙකුට හැමදාම කුමාරිකාවක්. කවදාවත් මේ තාත්තගෙකුයි දුවෙකුගේ බැඳීම නිමා වෙන්නේ නැහනේ. ඉතින් හරි ලස්සනට පේනවා ඇති. එතකොට මේ පුංචි කිල්ල මේ තමන්ගේ පුංචි දෝණි පුංචි කුමාරිකාවේ නේද සුරංගනාවේ හිමීට hina වෙනකොට තාත්තට හිතෙනවා බොහෝ දේවල්. ඒ hinaව ඒ තරම්ම ලස්සන. ලෝකේ තියෙන ලස්සනම දේවල් වල එකතුවක් වගේ තමයි තාත්තා කෙනෙකුට මේ hinaව තියෙනවා. මේ මට හිතෙන හැටි. තව කෙනෙකුට මීට වෙනස් විදියකට මේ කවිය ගැන හිතෙන්න පුළුවන්. කවියක් අපි හැමෝම එකම විදියට රස විඳින්න ඕන කියලා එකක් නෑ පුතේ. අපි කවියක් විඳින්න ඕන අපිට දැනෙන විදියට. දැන් මේ මට දැනුන විදියනේ මීට වෙනස් විදියට පුතාලට දැනෙන්න පුළුවන්. ඒක කිසිම වැරද්දක් නෑ. හැබැයි ඒ අපිට ඒ දැනෙන රසවත් බව මේ ගීතයේ කියවෙන දෙයට යම් සාධාරණයක් කරන්න ඕනි. ඉතින් ඒ කියන්නේ අපි මේක තේරුම් අරගෙන රස විඳින්න ඕන. අපි රස විඳින්නකොට නිර්මාණයක් කරනකොට ස්වභාව සෞන්දර්යයත් ඒකට එකතු කරගත්තාම නිර්මාණයක් කොයිතරම් ලස්සනද කියලා පුතාලට දැන් තේරෙනවා. ගෙදර ගියාම මේ කවි ටික අම්මට තාත්තට ඇහෙන්න කියන්න. කියලා අහන්නකො බලන්න පුංචි කාලේ ඕගොල්ලත් කොහොමද කියලා. එතකොට අම්මා කියයි අනේ මගේ පුංචි කෙල්ලා මගේ පුංචි කොල්ලා පොඩි කාලේ කොච්චර ලස්සනට hina වුණාද කියලා. සමහර වෙලාවට අම්මට තාත්තට පුතා හරි දුව හරි චූටි කාලේ මේ මාස 3ක් වගේ කාලේ ඉඳලා නිදාගත්තට පස්සේ එතනින් නැගිටලා යන්න හිතෙන්නේ නැති තරම් හරි ආසයි. හීනෙන් කරන දේවල් ඒ තරම් ලස්සනයි. සමහර වෙලාවට hina වෙනවා. සමහර වෙලාවට හීනෙන් අඬනවා. සමහර වෙලාවට නිකන් මූණ බෙරි කරගෙන ඉන්නවා. ඔය එක විදිහේ දේවල් මූණේ ඉරියව් වලින් පෙන්නනවා. ඒ මොන ඉරියව්ව පෙන්නුවත් ඒ චූටි කාලෙට ඒක පුදුම ලස්සනක්. ඉතින් මේ අර මේ සිනාව ඉතින් සිනාවට හැමෝම කැමතිනේ පුතේ. සිනාවට ආස නැති කෙනෙක් නැහැ. හැමෝම ආස hina වෙලා ඉන්නේ. ඒ වගේම හැමෝම ආස දකින්න මූණක hinaවක්. ඉතින් මේ hinaව දිහා බලාගෙන ඉන්නකොට ඔයාලගේ අම්මලා තාත්තලා වුණත් පුංචි කාලේ කියලා ඇති අන්න පුතා hina වෙනවා. පුතා දැන් කොහේ හරි ඇවිදින්න යනවා ඇති. කලින් ඉඳපු තැන් වලත් ඇවිදිනවා ඇති. උන්න දැන් නම් අඬනවා බහි බලාකුලක් වගේ මොන ඔය වගේ කියලා ඇති. ඉතින් එහෙම කියන්නේ අම්මලා තාත්තලාට හිතෙනවා අර පුතා දිහා බලාගෙන එයාගේ hinaව මූණ ඉරියව් දිහා බලාගෙන හිතන දේවල්. ඒ වගේ මටත් හිතෙනවා මේ ලස්සන කවි ටික මේ චන්ද්‍රරත්න මානවසිංහ මහත්මයා ලියන්නේ නැත්තේ මේ දුව hina වෙන දිහා බලාගෙන ඉඳලා මේ hina දුවගේ මූණට එනව ඇත්තේ මෙන්න මේ වගේ ලස්සන දේවල් දුව දැකලා වෙන්නේ නැති කියලා. එහෙම හිතෙන්නත් පුළුවන්. සමහර විට තවත් පැත්තකින් අපිට මෙහෙම හිතන්න පුළුවන් චන්ද්‍රරත්න මානවසිංහ මහත්මයා දුවගේ hinaව අස්සේ දුවගේ hinaව මේ තරම්ම ලස්සන දේවල් එක්ක එකතු වෙලා දකිනවා. ඒ hinaව මේ ලස්සන සුන්දරත්වය දකින ඇති. ඉතින් මේ මට හිතෙන හැටි. දැන් ඊළඟ දවසේ ඔයාලා ඔක්කොම ඕගොල්ලන්ට හිතන විදිය මේ සිනා පද්‍ය පන්තිය ගැන සිනා කුමරි පද්‍ය පන්තිය ගැන ඔයාලට හිතන දේවල් ඔයාලා කියන්න. එක එක්කෙනා කියන්න. එතකොට අපි බලමු කාටද ගොඩාක් ලස්සන දේවල් හිතලා තියෙන කියලා නේ. රසයත් අර්ථ රසයත් එකට එකතු වුණු හරි අපූර්ව කවි පෙළක් තමයි. මේ ශබ්ද රසය වඩාත් ත්‍රිවුර කරනවා අනුප්‍රාසය, එලි සමය, එතකොට සරල භාෂාව, යොදාගත් ගායනයේට
කියන්නේ සුගායනීය විදියට ගයන්න පුළුවන් වචන, කෙටි වෙකි, ලස්සන කාව්‍ය අලංකාර මේ ඔක්කොම එකතු වෙලා හරි අපූර්ව චමත්කාරයක් තමයි මේ කවි පෙළ මවන්නේ. බලන්න මෙන්න මෙතන ලා අඹදලු නම නමා දම් පාටින් ඔප දමා සඳකෙන් මිනි කෙට අස්සෙන් උල්පත් වල කිමිදිලා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන තියෙනවා අපූර්ව රූපකයක්. ලා අඹදලු නැමිල තමයි තියෙන්නේ කොහොමත්. කවුරුවත් නමලා නෙමෙයි. නමුත් කවිය දකිනවා ලා අඹදලු නමලා. ඒ විතරක් නෙමෙයි. ඒවත් දම් පාටින් ඔප දමලා. ඊට පස්සේ සඳකෙන් කියන මැණික් කැටය අස්සෙන් චන්ද්‍රකාන්ති මාණික්කය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මැණික් කැටය අස්සෙන් ඇවිල්ලා උල්පත් වලත් කිමිදිලා. මේ සඳ එළිය රත්තරන් පාටට උල්පත් වල වැටිලා ජල තලාවල වැටිලා තියෙනකොට කොයිතරම්ම ලස්සනක් දකින්න පුළුවන්ද කියලා මේ කවියෙන් ඔබට හිතා ගන්නවත් බැරුව ඇති. ඒ තරම් අපූර්ව ලස්සනක්. ඊළඟට තව තැනක කියනවා හරි අපූර්ව යෙදුමක් තියෙනවා. දේදුන්න. දේදුන්න කියන්නේ පොඩි ලාඩුවන්ගේ ලෝකයේ තියෙන ඉතාමත්ම සුන්දර සංසිද්ධියක්. ඉතින් ඒකත් අපූර්වවට වර්ණනා කරනවා. බලන්න දේදුන්න හැදිලා තියෙන විදිහ කියනවා. මිනි තලයක තරු හෙලා සඳුගෙන් එන අඹරලා එම දූවිලි කොඩු පිඹ පිඹ දේදුණු වල හැඩ දමා. කොහොමද හැදිලා තියෙන්නේ? මිනි තලාවකට මැණික් තලාවකට තරු හෙලා තරු දමනවා. දමලා සඳුගෙන් හඳෙන් එනලා ඒක මිශ්‍ර කරනවා අඹරනවා. එතකොට මේ මොනවාද මිනි තලයක තරු සඳු මිශ්‍ර වෙනවා. මෙන්න මේ දේවල් වල එකතුවෙන් දැන් මෙහෙම මිශ්‍ර වෙන්නේ දූවිලි කුඩු විදියට හැදෙන අංශු වලට පිඹිනවා. පිඹිනකොට ඒ විසි වෙලා යන අංශු වලින් තමයි දේදුණු වල හැඩ දමන්නේ. කොයිතරම්නම් අපූර්ව යෙදුමක්ද. ඉතින් මෙන්න මේ විදියට මේ අපූර්ව සංසිද්ධීන් එකතු කරලා මේ ලියවෙච්ච කවි පන්තිය ඊටම අර්ථවත් යෙදුම් කිහිපයක් සමග ශබ්ද රසය කුළු ගෙන්වෙන අයුරින් ලියවිලා තියෙනවා. එතකොට ඒ අපූර්ව ලියවිල්ල අපූර්වටම ගයන්න පුළුවන් කියලා අපිට දැනෙන විදියට එහෙනම් ඉතින් ගයමු බලන්න නේද? ඉලාරක හෙල්මැලි පිටි අතරින් සැලිසැලි කනට නොයන හිතට දැනෙන සිරිසිලියක පැටලිලා ලා අඹදලු නව නවා දම් පාටින් උපදමා සඳකැන් මිනිකට අස්සෙන් උල්පත් වල කිමිදිලා කෙසෙල් ගසින් මතුවෙලා ගොබය වටින් දැවටිලා කිරි පාටට ඔපලාගෙන අහසට පැන පාවෙලා නෙළුම් මලේ ප්‍රතිසලා පුපුදවමින් නොමතලා වට්ට වටේ රේණු පොකුරු රතු පැහැයෙන් සරසලා නෙළුම් කොලේ නොම ඇලි දිය බිඳුවක ගැලි ගැලි පෙරලි පෙරලි සෙල්ලම් කොට දිය රැල්ලට එක් වෙලා ගහකොළ නිදි අතරදී ලොව නිහඬව තිබියදී රස ගීයක් අකුලාගෙන සීනවලට වැදි වැදි මතු පිට නැග සුදුවලා හිම කඳු පිට ගැවසිලා සඳලේ නිල්ලහසේ මේ අත විහිදලා සින්දු කොටුව ඇතහෙලා පුවක් මලක් විහිදලා ඇත්ලත් පාටින් මල් කිනිති ටිකේ අලවලා සිසිලාරක හෙල්මැලි පෙති අතරින් සැලිසැලි කනට නොයන සිතට දැනෙන සිරිසිලි
අතරේ දිග බඩ වැටි වැලි කහ මල් වැල ගැටි ඉඳුනිල් මිනි එලියක් දී දැවටි එක සැටි බැස යන ගඟුලල් පුරා පෙන පිඬුවල සැරිසරා ගිරිරෙන් වල කඳු ගුල් වල අඳුර සමග නොකුඳුරා මිනි තලයක තරු හෙලා සඳු කෙන්නන අඹරලා එම දූවිලි කුඩු පිඹ දේදුණු වල හැඩ දමා සේපාලික මල් ගුලා රැට හොරෙන් හොලවලා නැටි රතු කර හෙවනලියට බිම හැම තැන විසුරුවා දඟ කරමින් නටනටා ඇවිදින මුළු ලොව වටා ගන්ධබ කුමරියකි මුල කැටේ ඇති සුරතල් ගතිනුරා ඇය දුටු දන තුටු වෙති සිනා නමින් නමතති ඇවිත රදි නොවන කෙනෙකු මේ මුළු ලොවෙම නැති මගේ තුන් මැසි දියණිගේ රසවත් සිහිනය දිගේ සිනා කුමරි නටන කලට දිටිමි